මං ආසාවෙන්ම එඩිට් කරන්න බලන් හිටපු වීඩියෝ එක තමයි මේක. මම දන්නවා ඔයාලත් මේ වීඩියෝ එකට ගොඩක් කැමති වේවි. ඉතින් මේ තියෙන්නේ ටෝකියෝ ඩිස්නිලන්ඩ් ගියපු වීඩියෝ එක මුල ඉඳලම. මම ගියපු හැමදේම මම එක්ස්පීරියන්ස් කරපු හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඔයාලට ටෝකියෝ ඩිස්නිලන්ඩ් යන්න බැරි වුණත් ගියත් මේ වීඩියෝ එකේ ඔයාලට ටෝකියෝ ඩිස්නිලන්ඩ් වල ඉන්නවා වගේ හැඟීමක් දැනේවි කියලා මට හිතෙනවා. ඉතින් බලන්නකෝ. මෙතන වම්මත පැත්තේ තියෙන බිල්ඩින් එක තියෙන්නේ. ඒක තමයි ටෝකියෝ ඩිස්නිලන්ඩ් රිසෝර්ට් එක. ඒකේ එක තීම් වලට, ඒ කියන්නේ කාටුන් තීම්ස් වලටලු ඒකේ රූම්ස් තියෙන්නේ. ලස්සන ඇති නේද? ඔයාලට පේනවා ඇති මම කොච්චර හැපි එකේද ඉන්නේ කියලා. මොකද හැමෝම ආසයි ඩිස්නිලන්ඩ් යන්න. ඩිස්නිලන්ඩ් ඩිස්නිසි යන්න ඉතින් හැමෝම ආසයි. ඉතින් අපේ ලියම්ට වඩා හැපි එකේ දා හිටියේ මම. ඔයාලට පේනවා ඇතිනේ ක්‍රවුඩ් එක කොහොමද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඩිස්නිලන්ඩ් යනවා නම් මතක ඇතුව හරිම වෙලාවට යන්න, දේ පාන්දරම යන්න, කියන්නේ ඕපන් කරන ටයිම් එකටම. නැත්තම් අපිට ගොඩක් දේවල් බලන්න බැරි වෙනවා. අපරාධනේ ඉතින්. ඒක නිසා අනිවාර්යයෙන්ම උදේ පාන්දර යන්න try කරන්න. උදේ පාන්දර ගියත් අපිට සේරම දේවල් බලා ගන්න නම් බැරි වුණා. මොකද අපි පොඩි අයත් එක්කනේ ගියේ. ඉතින් යාළුව කන්ට්‍රෝල් කරගෙන පොඩ්ඩක් අමාරුයි. ඒක නිසා අපිට සේරම ඒව නම් බලන්න බැරි වුණා. ඩිස්නිලන්ඩ් එක තියෙන එක කාටුන්ස් තීම්ස් වලට අපිට ඒ විදිහටම අපි අර ඉස්සර චිත්‍ර කතා ඇතුලේ හිටියේ අනේ ඒ විදිහටම තමයි හැමදේම හදලා තියෙන්නේ. ඉතින් මට පුදුමයි. ඒත් අපි නිකන් අර කාටුන් චිත්‍ර ඇතුලට ගියා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ ඩිස්නිලන්ඩ් එකේ ඉන්නකොට. ඉතින් මේක මට මතක නෑ අපි ඉස්සර බලන්නේ අර මීයෝ එහෙම අර ඉන්න කාටුන් එකක් අනේ කාටුන් තීම් එකට හදපු එක තමයි මේක. මේ හැම තීම් එකකටම ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකකුත් තියෙනවා. ඉතින් ඒකේ අර කෑම බීම සේරම එන්නේ අර ඒ තීම් එකට ගැලපෙන විදිහට. මෙතන තිබුණු බෝට් රයිඩ් එකේ නම් යන්න බැරි වුණා. ඒක චුට්ටක් බයයි. ඒක නිසා අපිට යාලා කියනවා පොඩි අයත් එක්ක යන්න එපා කියලා. මොකද මේකේ ඔයාලට පේනවා ඇති බෝට් එකේ ගිහිල්ලා එකපාරට පැත්තෙන් නිකන් අර පේන නිකන් දියැලක් වගේ එකක්. එතන එකපාරට පල්ලෙහාට එනවා. ඉතින් එයාලා අපිව දැනුවත් කරනවා පොඩි අයත් එක්ක මේකට සම්බන්ධ වෙන්න එපා කියලා. ඉතින් අපි අනිත් කට්ටිය ගියා. අපි යාලා එනකන් අයමයි බලාගෙන ඉන්නවා. එයාලගේ තීම් වලට අනුවම තමයි රෙස්ටෝරන්ට් උත් තියෙන්නේ. තියෙන ඩිස්නි දවල් යන පෙරඩ් එක. ඉතින් අපි දවල් පෙරඩ් එක නම් බැලුවේ නැහැ. අපි හිතුවා අපිට රෑ පෙරඩ් එක බැලුවා නම් හොඳයි කියලා. මොකද ඒක ලස්සනයි කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් අපි බැලුවේ රෑ පෙරඩ් එක. ඒක නම් ඇත්තටම මාරම ලස්සනයි. මම පොඩ්ඩක් මේ ටික වීඩියෝ එක ස්පීඩ් කරා. මොකද නැත්නම් ඊපස්සේ වෙලාව වැඩි වෙනෝනේ. ඒක නිසා මම වීඩියෝ එක ස්පීඩ් කරන මේ හරියේදී අපි බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා තව. Iya, men.
වගේම තමයි තව දෙයක් කියන්න ඕන. ඩිස්නිලන්ඩ් යන්නේ ගොඩක් කට්ටිය විනෝද වෙලා හැම වෙනනේ. ඉතින් ගොඩක් අය වීඩියෝ කරන ගොඩක් අඩුයි. හැබැයි මම සමහරක් දේවල් මට මිස් වුණා. හැබැයි මම වීඩියෝ කරගත්තා. ඒ මට මිස් වුණේ මට මේ වීඩියෝ එක YouTube එකට දාන්න ඕන නිසා, ඔයාලට පෙන්වන්න ඕන නිසා වීඩියෝ කරගන්න නිසා ෆෝන් එකකින් මම වීඩියෝ කරන්නේ. ඉතින් මම හිතුවන්නේ නැහැ මෙච්චර මේ වගේ හැම එකකම වීඩියෝ ගොඩක් අය දානවා කියලා YouTube එකට. හැබැයි මම වීඩියෝ ගත්තා YouTube එකට දාන්න. මොකද මට හිතුණා ඩිස්නිලන්ඩ් යන්න ආස අය ගොඩාක් ඇතිනේ. ඉතින් එයාලට YouTube එකෙන් හරි මේක බලන්න පුළුවන් නේ. ඒක නිසා තමයි මම වීඩියෝ කරගත්තේ. ඔන්න ඊළඟට තියෙන්නේ මම ආසාවෙන්ම හිටපු පූබයාගේ හවුස් එකට යන එක. ඉතින් මම පූබයාට කොච්චර ආසද කියනවද නම් ඉස්කෝලේ යන කාලේ පූබයාගේ ස්ටිකර්ස් පොත්වලට කවර් දාලා පූබයාගේ ස්ටිකර්ස් පවා මම අලෝපු කාලයක් තිබුණා. මම ඒ තරම පූබයාට කැමති. ඒ වගේම අනිත් ඩිස්නි කැරක්ටර්ස් වලටත් ගොඩක් කැමති. විශේෂයෙන්ම සින්ඩරෙල්ලා, බෙලා එයාට මම ගොඩක්ම කැමති ඒ ප්‍රින්සස්ලට. ඉතින් බලන්නකො මේකත් ඔයාලා.
මේ ඔයාලට පේන කාසල් එක තමයි Beauty and the Beast ගේ කාසල් එක. ඉතින් මේකේ ඇතුළටම යනකොට තමයි ලස්සනම තිබ්බේ. හැබැයි අපිට එතන ඒ වීඩියෝ එක ගන්න බැහැ. කැමරා ෆෝන්ස් යූස් කරන්න බැහැ. එතන එකපාරට බීස්ට් ඇවිල්ලා අර හරිම ලස්සන ඒ කාසල් එක ඇතුළට යද්දිම හැබැයි ඒක අපිට වීඩියෝ කරන්න බැරි වුණා. මම බලන්න දීපු ඒවලින් මම ආසම එක තමයි Beauty and the Beast එක. ඉතින් මම මේකේ ඔයාලට වීඩියෝ එක මෙච්චර මේක බලන්න දුන්නේ හරිම ලස්සන නිසා. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරා කියලා මේ ඩිස්නිලන්ඩ් වීඩියෝ එක. ඉතින් මම කියවනේ අපිට ගොඩාක් ඇවිදින්න යන්න බැරි වුණා. මොකද පොඩි අය ටිකක් දවල් වෙන යාලා වද දෙන්න ගත්තා. විශේෂයෙන්ම ලියම්.
ඒක නිසා අපිට ගොඩක් ඒවට බලන්න යන්න බැරි වුණා. ඉතින් අපි බලමු ඊට පස්සේ ඔයාලා ආසම එක තමයි ඩිස්නිලන්ඩ් පෙරේඩ් එක. බලන්නකො ලස්සන කොහොමද කියලා එක නම්. මේ තියෙන ඩිස්නි නයිට් පෙරඩ් එක මාරම ලස්සනයි. එක නම් හරිම පුදුමයි. ඒතරම් ලස්සනයි. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඩිස්නි කීපු කට්ටිය, එතකොට ඩිස්නිලන්ඩ් යන්න හිතාගෙන ඉන්න කට්ටිය, ඩිස්නිලන්ඩ් යන්න බැරි වෙන කට්ටිය හැමෝම මේක එන්ජොයි කරා කියලා හිතනවා. එතකොට ඩිස්නිලන්ඩ් යන්න හිතාගෙන ඉන්න කට්ටියටත් හොඳ අයිඩියා එකක් වේවි. මේ වීඩියෝ එකෙන් ඩිස්නිලන්ඩ් ගියහම මොනවටද යන්න ඕන, එතකොට මේ ලස්සන යන්න ඕන, ඒව හැමදේම මතක තියාගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් අනිවාර්යයෙන්ම ලියම්ස් ෆැමිලි ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සනම වීඩියෝ ටිකකින් මම ඉස්සරහට ඔයාලා හමුවට එනවා. ඉතින් මේ YouTube channel එක තාම පටන් ගත්ත ගමන්මනේ. ඉතින් තව හොඳ ලස්සන වීඩියෝ ඉස්සරහට ගේන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් අපිට අනිවාර්යයෙන්ම සපෝට් එකක් දෙන්න. like කරන්න, share කරන්න. Thank you.
ඉතින් අපි මේ ඩිස්නිලන්ඩ් වල දෙක තුනකට තමයි ගියේ. ඔයාලා කියවතින් හැම එකකටම යන්න try එකක් දෙන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ ලස්සන දවසේ නිමා වුණේ මෙන්න මේ විදිහට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඩිස්නිලන්ඩ් යන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් අපිව subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා මම ආපහු ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. අපි ලියම්ස් family ශ්‍රී ලංකා. Bye bye. You can ask the flowers. I sit for hours telling all the bluebirds, the bill and coo birds, pretty little baby. I'm so in love with you. You can ask the
सजन